දිට්වා සුලි කුණාටුවෙන් හානි සිදු වූ මාවිල් ආරු ජලාශය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතරේ දියවර නිකුත් කිරීම අද සිදු කෙරුණා. සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන 5000ක් වැය කරනවා. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් මාවිල්ලාරු වේල්ලේ ස්ථාන 12කට හානි සිදු වුණා. රජය රුපියල් මිලියන 5000ක් වැය කරමින් වේල්ල සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ මෙම ජලාශයෙන් ගොවි පවුල් 3000කට පමණ සෙත සැලසීම හේතුවෙනි. සංවර්ධන කටයුතු ආරම්භ කර මාසයක් ඇතුළත 25%ක පමණ වැඩ කටයුතු අවසන් කෙරුණා. ඒ අනුව සේරුවිල, නීලපොළ, දෙහිවත්ත, මූතූර්, තෝපූර්, වෙරුගොල්ල යන ප්‍රදේශවලට යලකන්නේ සඳහා දියවර නිකුත් කිරීම සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙමගින් අකර 25000කට වැඩි ප්‍රමාණයකට වී වගා කිරීමේ හැකියාව පවතිනවා. අතුරු භෝග සඳහාද ජලය සැපීම හේතුවෙන් මාවිල්ලාරු වේල්ල ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරුණා. දියවර නිකුත් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.